අද තියෙන පොද වැස්සත් එක්ක මට හිතුණා හැමෝම කාලා නැති වෙනස්ම විදිහේ සාම්ප්‍රදායික කෑමක් හදන්න. මේක දකුණට වඩා නුවරට තමයි අයිති. ඉතින් බලන්නකෝ මේක හදන්නේ කොහොමද කියලා. මේ විදිහට වතුර ටිකක් ලිපේ තියාගෙන ඒකටම කවලම් කරගත්ත කිතුල් පිටි එකතු කරගන්න. කිතුල් පිටිත් වතුරෙන්ම තමයි කවලම් කරලා තියෙන්නේ. දැන් ඕක හොඳට හැඳි ගන්න ඕන. මේක දර ලිපේම කරන්න අවශ්‍ය නැහැ. අද අපේ ගෙදර ගෑස් ඉවර වෙලා තිබිච්ච හින්දා වැස්සේ යන්නත් කම්මැලි හින්දා මම මේක දරලිපේම හදන්නේ. මේක මේ පේන විදියට හොඳට කවලම් කරගන්න ඕන. ලුණු පොඩ්ඩක් ඕන්නම් දාගන්න. මං නම් දාගන්නවා. දැන් ඕක හොඳට කවලම් කරගෙන එනකොට අතට තේරෙනවා හොඳට උකු වෙනවා. උකු වීගෙන එනකොට නවත්තන්න නැතුව හොඳට එක පල්ප් එකකට හයි වෙන විදියට හොඳට හැඳි ගන්න. දුදොල් හැඳි ගන්න වගේ බර ගාලා හැඳි ගන්න නැතුව හිමින් හොඳට හැඳි ගන්න. දැන් වෙද පප්පයි අරිෂ්ටෙ මතක් කරගෙන හොඳට හැඳි ගන්න. දැන් ওই විදියට එක ගුලියකට එනකොට මේක ලිපෙන් බාගන්න තමයි තියෙන්නේ. පේනවනේ. හොඳට උකු වෙලා. හොඳට ඇදෙන පදමට ආවට පස්සේ මේක ලිපෙන් බාලා නිවෙන්න තියන්න. දැන් ඉතින් හදිසිකාරයෝ වගේ ඔහොම ගන්න යන්න එපා. දැන් මේකට අපි පොඩි පැණි එකක් හදා ගන්නවා. පැණි කිව්වට මේක අපි හදන්නේ පොල් කිරි වලින්. දැන් ওই පේන විදියට ලිප මද ගින්දරේ තියාගන්න. ඔය විදියට සීනි හැඳි දෙකක් විතර දාලා හොඳට කවලම් කරගන්න. මං නම් ඉතින් මනින්න මොකුත් කරන්න ගියේ නෑ. දාගත්ත පොල්කටු හැන්දෙන් එකක්ම සීනි. දැන් ওই පොල් කිරි එකත් හොඳට නටාගෙන එනකොට දැන් තියෙන්නේ අපි හදාගත්ත තලප එක කෑලි වලට කඩලා ඕකට දාගෙන කන්න තමයි. දකුණේ අපේ මීකිරි කිතුල් පැණි වගේ නුවර පැත්තේ මේකත් හරි ජනප්‍රිය කෑමක්ලු. කාලා තියෙන අය කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ. එහෙනම් මුස්සරණයි හදලා මටත් කියන්න කොහොමද රස කියලා.